Hi my tech lovers කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අද ඇවිල්ලා තියෙනවා අලුත් මලු ටෙක් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න. අද මම මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp එකේ මෙච්චර කාලයකට තිබ්බෙත් ඔයාලා වැඩිය දන්නේ නැති සුපිරි WhatsApp setting එකක් ගැන. setting එක මොකක්ද කිව්වොත් දැන් හිතන්න ඔයාලගේ WhatsApp server එක එකපාරටම බිඳ වැටෙනවා. එහෙම බිඳ වැටුණාට පස්සේ දැන් ඔයාලට ඔයාගේ යාළුවෙක්ට message එකක් දාන්න, call එකක් ගන්න, photos share කරගන්න මොකුත් බෑ. මොකද ඔයාලගේ WhatsApp එක බිඳ වැටලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඔයාලගේ යාළුවට දැන් ඔයාලට හදිසියෙ මැසේජ් එකක් දාගන්න ඕනේ. එහෙනම් මැසේජ් එකක් දාගන්න අවශ්‍යතාවය තිබ්බා. දැන් ඔයාලට එහෙම දාගන්න බෑනේ ඔයාලගේ WhatsApp server එක පින්ද බැලලා තියෙන්නේ. ඒත් මේකට විසඳුමක් WhatsApp app එක ඇතුළෙම මෙච්චර කාලයකට දීලා තිබිලා තියෙනවා. ගොඩක් අය මේ setting එක ගැන දන්නේ නැහැ. ඒ setting එක ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් දෙන කළු පාට subscribe button එක උඩ touch කරලා subscribe කරලා bell icon එක තෝල් touch කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා ඕනේ අපි බලමු කොහොමද මේ setting එක on කරගන්න කියලා. හරි දැන් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා යන්න ඕන ඔයාලගේ WhatsApp app එකට. මම මේ විදිහට මගේ WhatsApp app එකට යනවා. මම WhatsApp app එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්ත උඩ කලවරේ ඩොට් තුනක් තියෙනවා. ඔයාලා ඒ ඩොට් තුන උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. මේව ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට පල්ලෙන් setting කරලා බලා ගන්න පුළුවන්. ඔයාලා setting කෙනෙක් උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට එනවා. මෙතන පල්ලෙහාට ගියාට පස්සේ storage and data කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ඒක උඩ ටච් කරගන්න. එimhe ගියාට පස්සේ මෙතන ඔයාලට proxy කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා ඒ proxy කියනකොට එකපාරට ටච් කරගන්න. මම මෙතනදී මතක් කරලා කියනවා මම මෙතෙන්ට අද proxy server එකක් තමයි ඔයාලට පාවිච්චි කරන්න කියන්නේ. ඔයාලා ගොඩක් දන්නේ නැතුව ඇති මොකද්ද මේ proxy server එකක් කියන්නේ කියලා. මේ proxy server එකක් කියන්නේ මොකද්ද කියලා මම මේ විදිහට කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම්. පැහැදිලි කරලා දෙන්නම්. දැන් හිතන්න ඔයාලගේ device එක තවත් device එකක් එක්ක communicate කරන්න යනවා කියලා. එහෙනම් communicate කරන්න යද්දි දැන් ඔයාලා internet එක හරහානේ දැන් මේ device එකට connect වෙන්නේ. මෙහෙම internet එක හරහා connect වෙද්දි දැන් device එකයි internet එකයි අතරමැදින තව server එකක් එනවා. දැන් මෙහෙම සරලව හිතන්නකෝ ඔයාලා ලියුමක් තැපල් කරනවා. දැන් ඔයාගේ යාළුවට ලියුමක් යවනවා. ඒ ලියුම යවන්නේ කවුරු හරහාද? තැපල් කාර්යාලේ හරහානේ යාළුවට ලියුම යවන්නේ. ඒ වගේ තමයි මේ device එක internet එකට connect වෙන්නේ තවත් server එකක් හරහා. මේ server වර්ගයක් තමයි මේ proxy server කියන්නේ. ඒ වගේ proxy server එකක් තමයි අද මම මේ WhatsApp එකේ මේ ඔයාලට use කරන්න කියන්නේ. මේ proxy server එකක් use කරද්දි මේ පොඩි නෙවෙයි ලොකු අවදානමක් තියෙනවා. මොකද දැන් මේ අපේ data යන්නේ server එක හරහානේ. එතන මේ server එක හරහා data යද්දී අපේ data leak වෙන අවදානමක් තියෙනවා. ඒත් මේ WhatsApp එක පැත්තට වෙද්දි WhatsApp එකේ end to end encryption කියන එක පාවිච්චි කරන හින්දා එයාලා කියනවා එහෙම data leak වෙන්නේ නැහැ කියලා. ඒත් එයාලා end to end encryption නේ මොකක් කිව්වත් මේ data leak වෙන අවදානමක් තියෙනවා. 100%ම safe නෑ මේක. මොකද මේ අවදානම තියෙන්නේ ඔයාලා use කරන proxy server එක අනුව. ඒ කියන්නේ දැන් ඔයාලා proxy server එකක් use කරනවා කියන්නකෝ. එහෙනම් proxy server use කරද්දී proxy overට ඔයා එම use කරද්දී ඒ proxy overට ඔයා device එකට connect වුණ වෙලාව IP address වගේ metadata ඔක්කොම යාට ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඔයාලට මේක පාවිච්චි කරද්දී පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා. ඒ වගේම ඔයාලා මේ වගේ proxy host එකක් download කරගද්දී Google එකෙන් download කරගන්න එපා. මොකද Google එකේ තියෙන හැම proxy host එකක්ම 100% safe නෑ. ඔයාලට safe proxy host එකක් download කරගන්න ඔයාලට විශ්වාස තැනකින් එහෙම proxy host එකක් download කරලා මෙතෙන්ට පාවිච්චි කරන එක තමයි මම recommend කරන්නේ. හරි එහෙනම් මේක කරන්න කොහොමද කියලා අපි බලමු. හරි දැන් ඔයාලා මෙතන කරන්න ඕන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන setup proxy කියලා තියෙනවා. ඔයාලා මේ setup proxy කියන කොට එකපාර touch කරගන්න ඕනේ. එහම setup proxy කියන කොට එකපාරට touch කරගත්තට පස්සේ මෙතන කොටුව එක ඔයාලට බලා ගන්න පුළුවන් proxy host කියලා එකක් තියෙනවා. ඔයාලා මේ proxy host කියන එකේ ඔයාලා download කරගත්ත proxy server එක මෙතන paste කරගන්න ඕනේ. මම download කරලා තියාගත්ත proxy server එක මේ විදිහට මෙතන paste කරනවා. එහෙනම් paste කළා මම මෙතන හරිය උඩ එකපාරට touch කරගන්නවා. එහෙම touch කළා මෙතනින් ඔයාලා back වෙන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන use proxy කියන එකේ ටික් එක on වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන මේක disconnect කරන්න ඕන නම් මෙතන පල්ලෙහා මෙතන proxy code එක උඩ touch කරන් හිටියට පස්සේ මෙතන delete කියලා බලා ගන්න පුළුවන්. මෙතන delete කෙනෙකුට touch කළා ඔයාලට මේක delete කරගන්න පුළුවන්. ඒ වගේම මම කියන්න ඕනේ ඔයාලගේ WhatsApp server එක ඔයාලගේ WhatsApp server එක බිඳ වැටුනොත් විතරක් මේ proxy on කරගන්න. එතකම් මේ ටික් එක off කරලා තියාගන්න. ඔයාලගේ WhatsApp server එක බිඳ වැටුනට පස්සේ මේ විදිහට ටික් එක on කරලා ඔයාලගේ WhatsApp පාවිච්චි කරන්න පුළුවන්.
හරි යාළුවනේ එහෙනම් ඔයාලද මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති මොකද්ද මේ proxy server එකක් කියන්නේ කොහොමද මේ WhatsApp එකේ proxy on කරන්නේ කොහොමද WhatsApp server එක අපි දෙවටනත් WhatsApp use කරන්නේ කියන එක සම්බන්ධව ලොකු දැනුමක් ඔයාලා ගන්න ඇති කියලා මම හිතනවා ඒ වගේම මම මතක් කරනවා ඔයාලට මේ වගේ ටෙක් වීඩියෝ බලන්න ආසයි නම් ඔයාලා දැන් මගේ channel එක subscribe කරන්න ඒ වගේම වීඩියෝ එක හොඳයි වගේ හිතනවා වීඩියෝ එකට like එකක් දාන්න මතක කරන්නත් එපා ඒ වගේම ඔයාලගේ යාළුවෙක් මේක ගැන දන්නේ නැත්නම් ඒ යාළුවාට මේක දැනගන්න මේ වීඩියෝ එක share කරන්න කියන ඉල්ලන ගමන් අද මේ වීඩියෝ එක මම මේ විදිහට මෙතනින් නවත්තනවා. එහෙනම් තවත් දවසක මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමි. මම අද මෙතනින් සමු ගන්න හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.